හයි කොහොමද ඔයාලට? ඉතින් හැමෝම හොඳින් ඉන්නවයි කියලා හිතනවා. ඉතින් මම අද අරගෙන ආවේ බැදුමක් හදාගන්න විදිය. ඉතින් මේ බැදුම ඔයාට කහ බතකට එහෙමත් නැත්නම් නිකන් ප්ලේන් බතකට සුදු බත් මං කියන්නේ එහෙම නැත්නම් බිරියානි ඕනම එකකට කන්න පුළුවන් හරියම රසවත් බැදුමක්. ඉතින් මේක මං හදාගන්නේ මෙහෙමයි. ඉස්සෙල්ලාම ඔයා ලූණු එතකොට සුදු ලූණු කරපිංචා මේ තුන රන්වන් පාට වෙනකල් වෙන වෙනම බෙදලා තියාගන්න. ඊට පස්සේ මම තෙලට එකතු කළේ අද උම්බලකට. ඔයාට ඕන නම් කූනිස්සෝ එහෙමත් නැත්නම් හාල් මැස්සෝ උනත් දාන්න පුළුවන්. ඉතින් මම උම්බලකට හොඳට තෙලේ බැදිලා උම්බලකඩ නම් වැඩිය බැදෙන්න දෙයක් නැහැ. ඒක චුට්ටක් අර තෙලේ බැදෙද්දී මම මේකට කෑලි මිරිස් එකතු කළා. කෑලි මිරිස් එකතු කරලා ඊට පස්සේ මම මේකට සෝයා සෝස් මේස හැන්දක් එකතු කළා. සෝයා සෝස් ඊට පස්සේ මම සීනි ලුණු ඒක ඔයා රස අනුව එකතු කරගන්න. ඒ ටික එකතු කරලා හොඳට කලවම් කරලා මම මේකට රටකජු දැම්මා. ඉතින් මේ රටකජු වෙනකොට ඔයාට කජු දාන්න පුළුවන් නම් මේකේ රස ගැන මොනවද කියන්නද නේ. ඉතින් අද මගේ ගෙදර තිබ්බේ රටකජු. මම ඉතින් මේකට රටකජු එකතු කළා. ඉතින් රටකජු එකතු කරලා හොඳට මික්ස් කරලා ඊට පස්සේ මම අර බෙදගත්තු ලූණු ටික සුදු ලූණු කරපිංචා ඒ ටික එකතු කරලා හොඳට කලවම් කළා. ඉතින් මේක ඉක්මනට හදාගන්න පුළුවන් අර ටිකක් වෙලා යන්නේ. අර ලූණු සුදු ලූණු ඒ ටික බෙද ගන්න විතරයි චුට්ටක් වෙලා යන්නේ. නැත්තම් ඉතින් හරි ඉක්මනට හදාගන්න පුළුවන් බැදුමක් හරිම රසයි. ඉතින් ගෙදරට කවුරු හරි අමුත් එක්ක එහෙම එනවයි කිව්වොත් ඔයාට හදලා දෙන්න පුළුවන් හරිම රසවත් කෑමක්. ඉතින් එහි නැති වුණත් ගෙදර තියාගෙන කන්න පුළුවන්. ගෙදරට දැන් හැමදාම අපිට උයන්න සමහර දවස් අපිට තියෙනවනේ කම්මැලි දවස් උයන්න. ඉතින් ඒ වගේ දවසකට කන්න මේ වගේ කෑමක් තියාගන්න පුළුවන්. ඉතින් මේ වගේ දෙයක් හදාගත්තම ඉතින් තියාගෙන කන්නත් පුළුවන්නේ. ඉතින් මං අන්තිමට දෙහි ඇඹුල් එකතු කළා. ඉතින් ඔයාලත් හදලා බලන්න. හරිම රසවත් කෑමක්. එහෙනම් ගිහින් එන්න. සුබ දවසක් හැමෝටම.